හපුතලේ කඳුවැටිය සිපගෙන හමායන සුළඟේ අද තිබුණේ වෙනදාට වඩා රළු අමුතුමාකාරයේ හඬකි. හරියට කඳු අතර සිර වූ යෝධයෙකු සුසුම්ලනවා වැනිය. අහස පුරා පැතිර ගිය අලු පැහැති ඝන වලාකුළු වියන නිසා දහවල් කාලයේද අඳුරු සෙන්දෑරක් මෙන් දිස්විය. මෝටරතේ වයිපතල වීදුරු මත එහා ගියේ කීස් කීස් යන ඒකාකාරී හඬක් නංවමිනි. ගයාන් මෝටරතේ සුක්කානම දැඩිව ග්‍රහණය කරගෙන සිටියේය. ඔහුගේ ඇඟිලිවල සන්ධි සුදු වී තිබුණේ ඔහු යොදන පීඩනය නිසාය. පාර හරහා විටින් විට ගලායන ඝන මීදුම හරියට සුදු පැහැති යෝධ තිරරෙද්දක් ඇද්දාක් මෙන් ඉදිරිය දැකීම අපහසු කලේය. ඔහු අසල අසුනේ සිටි නෙත්මි පුංචි අම්මා වීදුරුවට පිටත්ින් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව දෙස බලා සිටියේ නලල රැලි කරගෙනය. ඇය ඇඳ සිටි සුදු පැහැති කපු බ්ලවුසය සීතලට ඔරොත්තු දෙන තරම් ඝනකම් එකක් නොවිය. කඳුකරයේ සීතල වීදුරු ජනෙල් අතරින් කාන්දු වී ඇගේ සමට දැනෙන්නට විය. ඇය දෑත් පපුව හරහා බැඳගෙන ගැඹුරු හුස්මක් ගත්තාය. ඇය භාවිතා කළ මෘදු සුවඳ විලවුන් වර්ගයේ සුවඳ මෝටරතේ AC එකේ සීතල සමග මුසු වී අමුතුම මත් කරවන්න සුළු සුවඳක් බවට පත් වී තිබුණේ. එය ගයාන්ගේ නාස්පුඩු හරහා ගොස් මොළයේ සියුම් ටැන් ස්පර්ශ කළේය. ගයාන් පුතා, අපි අද රැවෙන්න කලින් ආපහු යන්න පුළුවන් වේද? මේ වැස්ස පායන පාටක් නෑනේ. නෙත්මි ඇසුවේ මදක් බියපත් හඬිනි. ඇගේ කටහඬ වැස්සේ ගෝෂාවට යට වී සිහින් වැසුනි. බය වෙන්න එපා පුංචි. අපි බංගලාවේ වැඩ ටික ඉක්මනට බලලා එමු. බාප්පා කිව්වනේ වැහලේ තත්ත්වය විතරක් බලලා ෆොටෝ ටිකක් ගන්න කියලා. පැයක් යයි උපරිම. ගයාන් සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නද මාර්ගයේ ස්වභාවය ගැන ඔහුටද සැකයක් තිබුණි. වතුයායේ කෙළවරේ පිහිටි පැරණි බංගයාව වෙත යන මේ පාරේ මීට පෙර කිසිදා මෙතරම් පාළු ගතියක් ඔහුට දැනී තිබුණේ නැත. හදිසියෙම මුළු වාහනේම දරුණු ලෙස ගැස්සී ගියේය. යකඩ ඇතිල්ලෙන කටුක ශබ්දයක් සමග එන්ජිම ගෙරවිලි හඩක් නිකුත් කර නිහඬ විය. දෙවියනි, මොකද වුනේ? නෙත්මි කලබලයෙන් අසුනින් ඉදිරියට නැමුණාය. මම හිතන්නේ ටයර් එකක් මඩවලක එරුණා වගේ. ගයාන් සුක්කාන මාත හැර දිගු සුසුමක් හෙළුවේය. ඔහු කුඩා එද රැගෙන බැස බැලුවේය. තත්වය ඔහු සිතුවාටත් වඩා දරුණුය. වාහනයේ ඉදිරිපස රෝදය විශාල මඩවලක ගිලී ඇති අතර එන්ජිම ක්‍රියාත්මක වීමට කිසිදු ඉඩම් නැත. ඊටත් වඩා භයානක දේ නම් ඔහුන් පැමිණි මාර්ගයේ මීටර් 100ක් පමණ පිටුපසින් විශාල පයින් ගසක් කඩා වැටි පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබීමයි. සොබාදහම විසින් ඔවුන්ව මේ පාළු අඩවිය කොටු කර ඇති බවක් පෙනුනි. පුංචි, අපිට ලොකු ප්‍රශ්නයක්. වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. අනික අර ගහ වැටිලා පාර බ්ලොක් වෙලා. අපිට ආපහු යන්න විදියක් නැහැ. ගයාන් තෙමුණු හිස පිස දමාමින් කීවේය. නෙත්මිගේ දැස් විශාල විය. වටපිටාවේ කිසිදු නිවසක් නොවිය. තිබුණේ ඝන කැලෑව සහ තේවත්ත පමණි. අඳුර වැටෙමින් තිබුණි. දැන් අපි මොකද කරන්නේ පුතා මේ මහා කැලේ මැද? ඇගේ කටහඬ වෙවුලන්නට විය. බංගලාව මෙතනින් නම් ටිකක් ළඟයි. අපි පයින් යමු. එතන ඉඳන් බාප්පාට කෝල් එකක් අරන් කියමු. වෙන කරන්න දෙයක් නැහැ. ධාරානිපාත වර්ෂාව මැදින් ඔවුන් බංගලාව වෙත පයින් ගමන් කළහා. මඩ සහිත පාරේ ඇවිදීම ලෙහෙසි පහසු නොවිය. නෙත්මිගේ සිරිප්පු මඩේ එරමින් තිබුණි. එකවරක් ඇය ලිස්සා යන්නට ගිය විට ගයාන් වහාම ඇගි අතින් අල්ලා ගත්තේය. පරස්සමෙන් පුංචි. ඔහුගේ අතේ තිබූ දැග්ගි ග්‍රහණය ඇයට විශාල ආරක්ෂාවක් ගෙන දුන්නේය. ඇගේ අතේ තිබූ සීතල ඔහුගේ අතේ උණුසුම සමග ගැටෙන විට ඇයට දැනුනේ අමුතුම ගැස්මකි. එය හුදු ස්පර්ශයකට වඩා එහා ගිය ජීවිතයත් මරණයත් අතර සටනේදී දැනෙන දැඳීමකි. බංගලාව දිස්සූයේ යෝධ හොල්මන් මන්දිරයක් ලෙසිනි. එහි ගල් බිත්ති කාලයත් සමග පාසි බැඳී කොළ පැහැගැන්වී තිබුණේ. ගයාන් ළඟ තිබූ අමතර යතුර යකඩ දොරේ යතුරුවලට ඇතුළු කරන විට නැගුණු කීස් ශබ්දය පරිසරයේ නිහඬියාව දෙදරවා හැරියේය. දොර විවෘත විය. ඇතුළතින් හමාවි කාලයක් තිස්සේ වසා දමා තිබු නිසා හටගත් පුස් ගඳ
සහ සීතල වාතයයි. අංකල් කිව්වා මෙතන මුරකරුවෙක් ඉන්නවා කියලා. ඒත් කවුරුත් පේන්නේ නෑනේ. ගයාන් ජංගම දුරකථනයේ ටෝර්ච් එළිය දැල්වමින් වටපිට බැලුවේය. ආලෝක කදම්බය පරණ ලීබඩු සහ මකුළු දැල් මත පතිත විය. ඔහු දුරකථනය පරීක්ෂා කළේය. ෂිට්, සිග්නල් නෑ පුංචි. එක කණුවක්වත් නෑ. නෙත්මි සීතලට ගැහෙමින් සිටියාය. ඇගේ තිත ඇඳුම් ඇගේ සිරුරට ඇලී තිබුණි. ඇය ගායාන්ගේ අතේ එල්ලුනේ බියනි. පුතා, මට බයයි. මෙතන හරිම මූසලයි. බය වෙන්න එපා පුංචි. මම ඉන්නවනේ. ගයාන්ගේ හඬේ තිබුණේ දැඩි විශ්වාසයකි. අපි අද රෑ මෙහෙ ඉඳලා හෙට උදේම යමු. එළියේ කුණාටුවක් වගේ මේ වෙලාවේ එළියට බහින එක භයානකයි. ගයාන් සොයාගත් පරණ භූමි තෙල් ලාම්පුවක් දල්වා ගත්තේය. එහි තැඹිලි පැහැති එළියෙන් බංගලාව තුල මැවුනේ දිගු ඡායාවන්ය. එම ඡායාවන් බිත්ති මත නටන ආකාරය නෙත්මි බලා සිටියේ බියෙනි. රාත්‍රිය උදා විය. වර්ෂාව තවමත් නතර වී නැත. බංගලාවේ වහලයට වැටෙන වැසි බින්දු හඬ හරියට දහස් ගණනක් බැර එකවර වයන්නාක් මෙනි. ගයාන් සහ නෙත්මි සාලයේ තිබූ පැරණි සෝපාවක අසුන්ගෙන සිටියහ. දෙදෙනා අතර තිබුණේ නිහඬතාවයකි. නමුත් ඒ නිහඬතාවය තුල දහසක් දේ කියවෙමින් තිබුණේ. ගයාන්, මට හිතෙන්නේ කවුරු හරි අපි දිහා බලන් ඉන්නවා වගේ, නෙත්මි හිමිහිට කීවාය. ඇගේ දැස් වටපිටාවේ අඳුරු මුළුවලට යොමු වී තිබුණේ. ඒ හිතන විදිය පුංචි. මෙහි කවුරුත් නෑ. ඒ සමගම මුළුතැන්ගේ දෙසින් ඩොක්කා යමක් බිම වැටෙන ශබ්දයක් ඇසුණි. දෙදෙනාම එකවරම ගැස්සී ගියාහ. එය නිකම්ම ශබ්දයක් නොව යකඩ වාජනයක් බිම වැටෙන හඬකි. ඒ මොකක්ද? නෙත්මි ගයාන්ගේ අත තදින් අල්ලා ගත්තාය. ඇගේ ඇඟිලි ඔහුගේ අතේ මස් පිඩුවතරට කිඳා බැස්සේය. ඉන්න, මං බලන්න. ගයාන් නැගිටීමට හැදුවද නෙත්මි ඔහුව අතහැරියේ නැත. එපා, මාව තනි කරන්න එපා. අනේ පුතා, යන්න එපා. ඇය ආයාචනා කළාය. ඇගේ දැස්වල තිබුණේ දැඩි පීතියකි. ගයාන් නැවත වාඩි වී ඇගේ උරහිස වටා අත යවුවේ ඇයව සංසුන් කිරීමටය. නමුත් ටික වේලාවකින් නැවතත් අඩි ශබ්දයක් වැනි හඬක් ජනේලයේ ඇසලින් ඇසුණි. මේ පාර එය පැහැදිලිවම පිටතින් ඇසුණු හඬකි. කවුරුන් හෝ දිරාගිය ලී පොළව මත බර අඩි තබමින් ඇවිදින හඬක්. ක්‍රීස් ක්‍රීස්. අන්න ආපහු. නෙත්මිගේ හුස්ම වේගවත් විය. ඇය ගයාන්ගේ පපුවට තුරුළු වූයේ ආරක්ෂාව පතන කුඩා දරුවෙකු මෙනි. ගයාන්ට ඇගේ හදවත වේගයෙන් ගැහෙන හඬ ඔහුගේ පපුවට දෙනුනි. වහලේ සමහර තැන්වලින් වතුර කාන්දු වීම නිසාත් ඔවුන් පැමිණි ගමනේ තෙතමනිය නිසාත් නෙත්මි හිටියේ වෙවුලමෙනි. ඇගේ දෙතල් සීතලට නිල් පැහැගැන්වී තිබුණි. දත් එකිනෙක ගැටෙන කටකට හඬ නිශ්ශබ්දතාවය මැදින් ගයාන්ට ඇසුණි. පුංචි, ඔයාට හොඳටම සීතලයිනි. ඔහුම හිටියොත් අසනීප වෙයි. මට ගොඩක් සීතලයි ගයාන්. ඇය ගොතගසමින් කීවාය. ඇගේ මුළු සිරුරම වෙවුලමින් තිබුණි. බංගලාවේ ගිනි මැලයක් ගැසීමට තරම් වියලිදර නොවීය. තිබුණේ එකම විකල්පයකි. ගයාන් තමා ඇඳ සිටි ඝන ඩෙනිම් ජැකට්ටුව ගැලවුවේය. එය තවත්මත් ඔහුගේ ශරීර උණුසුම රඳවාගෙන තිබුණි. මේක දාගන්න පුංචි. ඔහු ජැකට්ටුව ඇගේ උර හිස් වටා දැමුවේය. නමුත් ඇගේ අත් වෙවුලන නිසා ඇයට ජැකට්ටුවේ ඉදිරිපස සකස් කර ගැනීම අපහසු විය. ඇගේ ඇඟිලි හිරිවැටී තිබුණි. ගයාන් ඇය ඉදිරියේ දැන ගැසුවේය. ඉන්න, මම කරන්නම්. ඔහු ඊතා ප්‍රවේශමෙන් ජැකට්ටුවේ කොලරය සකස් කළේය. ඔහුගේ දෑත් ඇගේ ගෙල දෙපසින් ජැකට්ටුව ඇය වෙතට තද කරන විට ඔහුගේ ඇඟිලි පිටුපස පැත්ත නොදැනීමෙන් ඇගේ සීතල වූ කම්මුල්වල ස්පර්ශ විය. ඒ මොහොතේ ඇය දැස් පියාගත්තාය. දැන් රස්නේද? ඔහු ඇස්වේ ඊතාම මෘදු ස්වරයකිනි. ඇය හිස සැලුවාය. ඔයාගේ ජැකට් එක හරිම උණුසුම්. ඇය එසේ කීවේ ජැකට්ටුව ගැන පමණක්ම නොවන බව ඇගේ දැස් වලින් කියවිනි. ඇය වෙව්ලන දෑතින් ඔහුගේ අත්ලක්ගෙන තම කම්මුල මත තබා ගත්තාය. ඔයාගේ අත් ඒවා ගින්දර වගේ. මේ මොහොතේ ඇති වූ නිශ්ශබ්දතාවය හරිම බරපතල එකක් විය. ගයාන් ඇගේ මුහුණ දෙස බලා සිටියේය. තෙත බේරෙන කොණ්ඩය අවුල් වී මුහුණට වැටී තිබුණි.
ලාම්පු එළියෙන් ඇගේ දැස් දිලිසෙමින් තිබුණි. ඒ දැස් තුල තිබුණේ ආයාචනයක්ද ආරාධනාවක්ද යන්න වෙන්කර හඳුනා ගැනීම අපහසු විය. ඔවුන්ගේ දැස් එකිනෙක ගැටී තිබියදී හදිසියෙම පිටතින් විශාල ශබ්දයක් ඇසුණේ. මෙවර එය ජනේලේ වීදුරුවට යමක් වේදෙන හඬකි. ඒ සමගම දොර අගුල කරකවන හඬක් ඇසුණි. අම්මෝ! නෙත්මි කෑගසමින් ගයාන්ගේ අංගකම පෙන්නාය. ගයාන් වහාම ක්‍රියාත්මක විය. ඔහු සෝපාව අසල තිබූ දිරාගිය පුටු කකුලක් අතට ගත්තය. කවුද යකෝ එළියේ? ගයාන් කෑගැසුවේය. පුතා යන්න එපා. දොර අරින්න එපා. නෙත්මි හඬමින් ඔහුගේ කමිසයෙන් ඇද්දාය. මට බලන්න වෙනවා පුංචි. නැත්තං උන් හිතයි අපි බය වෙලා කියලා. ගයාන් ඇයව සෝපාවට තල්ලු කර දොර දෙසට ගියේය. ඔහු හදිසියෙම දොර විවෘත කළේ පොල්ල ඔසවාගෙනය. දොර විවෘත වීමත් සමගම විශාල කළු සතෙක් විදුලි වේගයෙන් පැනදිව ගියේය. ගයාන් ටෝච් එක ගසා බැලුවේය. ඒ විශාල වල්ලූරකි. ඌ ආහාර සොයා බංගලාවේ කුණු බාල්දිය අවුස්සමින් සිට දොර ඇරෙනවත් සමගම බිය වී පැන ගියේය. වල්ලූරෙක් ගයාන් දිගු සුසුමක් හෙළමින් දොර තදින් වසා අගුළු දැම්මේය. වෙන කවුරුත් නෙවෙයි පුංචි වල්ලූරෙක්. ඔහු ආපසු හැරෙනවත් සමගම නෙත්මි දුවගෙන විත් ගයාන්ව බදාගත්තාය. ඇය කොතරම් තදින් ඔහුව වැළඳගත්තාද කියතොත් ගයාන්ට හුස්ම ගැනීමටද අපහසු විය. මම හිතුවේ හොරු කියලා. මම හිතුවේ අපි ඉවරයි කියලා. ඇය ගයාන්ගේ පපුව මත මූණ ඔබාගෙන ඉකිගසන්නට ඌවාය. මරණ බිය පහව ගොස් තිබුණද ශරීරයේ ඇඩ්‍රනලින් තවමත් වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණි. ගයාන් ඇගේ හිස අතගාමින් ඇයව සංසුන් කළේය. දැන් ඉවරයි, දැන් බය වෙන්න දෙයක් නෑ. නෙත්මි හිස ඔසවා ගයාන් දෙස බැලුවාය. ඇගේ දැස් කඳුලින් තෙත් වී දිලිසෙමින් තිබුණි. ඔයා හිටියේ නැත්තං මම අද මැරෙනව ගයාන්. ඔයා මාව බේරගත්තා. ඇය ඔහුව ඇමතුවේ නමනි. ඒ මොහොතේ ඔවුන් දෙදෙනා අතර තිබූ ඥාති සබන්ධතාවේ සියුම් රේඛාව බොඳ වී ගැහැණියක් සහ පිරිමියෙකු ලෙස ඔවුන් ඉතිරි විය. ගයාන් නැගේ කඳුළු පිස දැමුවේය. ඔවුන් අතර දුර අඟලකටත් වඩා අඩු විය. ගයාන්ගේ දෑස් ඇගේ දෙතාල් මත නතර විය. නමුත් ඔහු ඇයව ස්පර්ශ කළේ නැත. ඒ වෙනුවට ඔහු ඇගේ මුහුණට වැටුණු කෙස් රොදක් සෙමෙන් ඇගේ කන පිටුපසට රැඳවූයේය. ඒ කුඩා ක්‍රියාව දහසක් හාදුවලට වඩා ප්‍රබල විය. ඔහුගේ ඇඟිලි තුඩු ඇගේ කන පිටුපස සියුම් සමේ ඇතිල්ලෙන විට ඇය දෑස් පියාගෙන ගැඹුරු හුස්මත් ගත්තාය. ගයාන් ඇයි තා හෙමින් කෙඳිරුවාය. ඒ හඬේ තිබුණේ ආරාධනාවකි. මට සීතලයි. ඒත් ඔයා ළඟ ඉන්නකොට ඇය වාක්‍ය සම්පූර්ණ කළේ නැත. ගයාන් ඇය දෙස බලා සිටියේය. පිටත කුණාටුව කොතරම් රළුවද ඔවුන් දෙදෙනා අතර ඇති වී තිබුණේ ඊටත් වඩා ප්‍රබල ඒහෙත් නිහඬ කුණාටුවකි. ඔහු ඇගේ නිකටින් අල්ලා ඇගේ මුහුණ ඉහළට එසවීය. ඔවුන්ගේ හුස්ම එකිනෙක මුසු වීය. කිසිදු වචනයක් කටා නොකළද ලාම්පුවේ අඳුරු එළියෙන් බිත්තිය මත වෙටුණු ඔවුන්ගේ ඡායාවන් එකිනෙක හා වෙලී ගියේ. ආත්මයන් දෙකක් එකට එක්වන්නාක් මෙනි. පසදා උදෑසන ඉර එළිය ජනේල අතරින් කාන්දු වී බංගලාවේ දූවිලි අංශු මොත පතිත විය. වැස්ස සම්පූර්ණයෙන්ම නතර වී තිබුණි. කුරුල්ලන්ගේ හඬ පරිසරයේ නිහඬියාව බිඳ දෙමිය. ගයාන් ඇහැරුණි සෝපාව මත නෙත්මි ඔහුගේ උරහිසට හිස තබාගෙන සුවනින්දක සිටින විටය. ඊයේ රාත්‍රියේ සිදුවීම් මතකයට නැගෙද්දී ඔහුට දැනුනේ වරදකාරී හැඟීමක් නොව ගැඹුරු වගකීමක් සහ ස්නේහයකි. නෙත්මි දැස් විවර කෑය. ඇය ගයාන් දෙස බලා මඳක් ලැජ්ජාවෙන් එහෙත් අව්‍යාජ සිනහවක් පෑවාය. උදේ වෙලා ඇය පැවසුවාය. "ඔව්, වැස්ස පායලා. අපිට දැන් යන්න පුළුවන්." ගයාන් කීවේය. ඔවුන් දෙදෙනාම ඉක්මනින් බංගලාවෙන් පිටවීමට සූදානම් වූහා. දොරෙන් පිටටට යාමට පෙර ගයාන් නෙත්මි දෙස බැලුවේය. පුංචි ඊයේ රා නෙත්මි ඕගේ දෙතොල් මත ඇඟිල්ලක් තැබුවාය. "ෂ්, මුකුත් කියන්න එපා. සමහර දේවල් වචනවලට වඩා නිහඬව තියෙනකොට ලස්සනයි. මම දන්නවා, ඔයා දන්නවා. එච්චරයි." ඇය අර්ථවත් බැල්මක් හෙළුවාය. "මම මැරෙනකම්ම මතක තියාගන්නවා මගේ ආරක්ෂකයා ඔයා කියලා."
ඇය වාහනේ දෙසට පියමැන්න අය. උදේසන හිරුවෙලිය ඇගේ මුහුණට වැටී තිබුණි. මීදුම පහව ගොස් පාර පැහැදිලිව පෙනෙන්නට තිබුණි. නමුත් ගයාන් දැන සිටියා. කඳුකරේ මීදුම පහව ගියද ඔවුන් දෙදෙනාගේ හදවත් තුළ නිර්මාණය වූ ඒ අදෘශ්‍යමාන බැඳීම කිසිදා මැකී නොයන්න බව. බාප්පාට හෝ ලෝකයාට නුපෙනෙන වචනවලින් විස්තර කළ නොහැකි රහසක් ඔවුන් අතර සදාකාලිකවම තැන්පත් විය.